සුබ දවසක්. අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ඕගොල්ලන්ට අරගෙන ආවේ කොහොමද බෝගන්විලා මල් පැලයක වර්ග දෙකකින් යුක්තව මල් හදාගන්නේ කියන එක විකිලි බද්දයක් ආශ්‍රයෙන්. ඉතින් දැන් අපි අද හිතුවා ඕගොල්ලන්ට අරගෙන එන්න ඕනි කියලා කොහොමද වර්ෂේ පුරාම ලස්සනට මල් පිපෙන්න බෝගන්විලා ශාකයක් පෝච්චියක ඉඳව ගන්න කියන එක ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනි කියලා. ඉතින් ඒ නිසාම අපි බලමු අද කොහොමද ලස්සනට බෝගන්විලා පැලයක් කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගොඩාක් කට්ටිය කියනවා අපි පැල තවන් වලින් බෝගන්විලා පැල අරගෙන එනවා අරගෙන ඇවිල්ලා ගෙදර හැදුවහම මල් පිපෙන්නේ නැහැ කියන එක. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ බෝගන්විලා කියලා කියන්නේ හිරුවෙලිය ගොඩාක් ප්‍රිය කරන ශාකයක්. ඉතින් ඒ නිසා අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනේ බෝගන්විලා හදනකොට කොහොමද හිරුවෙලිය ප්‍රිය කරන ශාකයක් නිසා වඩාත් හිරුවෙලියට නිරාවරණය වෙන විදිහට තමයි අපි බෝගන්විලා පැලයක් තිබිය යුත්තේ. ඉතින් ඒ නිසා අපි වැඩිදුර කතා කරන්න කලින් අපි බලමු ලස්සනට ක්‍රමවත්ව කොහොමද වර්ෂය පුරා මල් පිපෙන්න පැලයක් ඉඳවගන්නේ කියලා. දැන් කොහොමද මේ බෝගන්විලා පැලේ අවුරුද්ද පුරාම මල් පිපෙන විදිහට හදාගන්නේ කොහොමද කියන එක අපි ඉස්සෙල්ලා මේකේ මේ හදාගන්න ඕනේ රෝපණ මාධ්‍ය. ඒකට මාධ්‍ය හදාගන්නකොට අපි මුලින්ම ඒක යොදා ගන්න ක්‍රමයක් තියෙනවා. අපි මේ ගන්න ඕනේ වැලි තියෙනවා, කොම්පෝස්ට් තියෙනවා, මතු පිට පස් තියෙනවා. මේ පැත්තෙන් ගත්තොත් කොහුබත් තියෙනවා, ගඩොල් කැබලි මේ ඇවිල්ලා වේලිලා තියෙන කොස්කොළ. ඒකට අපි මේක ගන්නකොට ගන්න ඕනේ වැලි කොටස් එකයි. අපි ඒක සාමාන්‍ය විදිහට හදාගමු. එකට එක අනුපාතයකට තමයි මේක දාගන්න ඕනේ. වැලි කොටස් එකයි, කොම්පෝස්ට් කොටස් එකයි, මතු පිට පස් කොටස් එකයි. එතකොට මේක මේ බෝගන්විලා කියන්නේ වීලි කලාපයට සුදුසු ශාකයක්. එතකොට අපි ඒකට කොම්පෝ මේවා මේ කොහොබත් යොදා ගන්නදී පොඩි ප්‍රමාණයක් තමයි ගන්න ඕනේ මේ ආකාරයට. අපි දැන් මේක හොඳට කලවම් කරගමු. පළවෙනි වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලන්ට ගෙනාවා බෝගන්විලා පැලයක සිකිලි පද්දක් සුදු කරගන්න ආකාරය. ඒක බලපු කට්ටිය ඉන්නන බැලුම් අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඒකේ ලින්ක් එක දාලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. මුලින්ම මේකේ මේ ලොකු ගඩොල්කට අරගෙන කෑලි අඟල් එකමාරි දෙකේ වය ප්‍රමාණයකට කඩාගත්ත කෑලි අරගෙන මේකේ මේ තියෙනවා ජලවහන සිදුරු හදාගෙන තියෙන ජලවහන සිදුරු මේ ආකාරයට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පිළිවෙලට මේ විදිහට ජලවහන සිදුරු වලින් ජලය බැස යන්න පුළුවන් විදිහට ගඩොල් කැබලි ටික තැම්පත් කරගන්න ඕනේ. පොඩි ගඩොල් කැබලි ටිකක් අරගෙන
ආකාරයට අතුරලා වියලි ශාක පත්‍ර මම ගත්තේ කොස්කොළ මේ ආකාරයට අපි තට්ටුවක් අහුරා ගන්න ඕනේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පසේ තියෙන ජලය ඉක්මනින් බැහැලා යන්නත් පෝෂක කොටස් රඳවා ගන්න විදිහට පෙරණයක් විදිහට තමයි අපි මේ ශාක පත්‍ර ටික යොදා ගන්න. ඊට පස්සේ අපි මේ කලවංගර වතු රෝපණ මාධ්‍ය මේ ආකාරයට දාලා අපි පොට් එකේ තියෙන පැලය මේ ආකාරයට ඇඟිලි දෙකෙන් අරගෙන පැලේ මේ ආකාරයට ඉවත් කරලා මේක බඳුනේ මැදට හිටින විදිහට තියාගන්න. ඊට පස්සේ අපි ඉතිරි කරගත්තු රෝපණ මාධ්‍ය ප්‍රමාණය මදින්ද අපි නැවත කොටසක් අරගෙන මේ බඳුනේ තෝච්චි අපි අඟලක විතර ප්‍රමාණයක් පල්ලෙහාට ඉඩ ඉතිරි වෙන්න තමයි මේක හොඳයි යාළුවනේ. ඔන්න ඔය ආකාරයට තමයි අපි සාර්ථකව වර්ෂය පුරාම මල් පිපෙන විදිහට අපිට ගැටලුවක් නොවන ආකාරයට ලස්සනට බෝගන්විලා පැලයක් හිටවා ගන්න කියන එක තමයි අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. අපි ලබන සතිය බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට අපි දැන් මේ ඉස්සරහ තියෙන ඒ වාගේ හිටවා ගත්තු කලින් හදාගත්තු පැලයක් දැන් ලොකු වෙලා බාණ්ඩ එක දැන් ලස්සනට මල් පිපිලා තියෙනවා. ඒකට අපි ලබන සතිය ඔයගොල්ලන්ට අරන් එනවා මේකේ. ඊළඟට අපි කොහොමද නිවැරදිව ඇන්තූරියම් තවානකින් ගත්තු පැලයක් මුල් අද්දවා ගන්න නිවැරදිව හිටවා ගන්න කොහොමද කියන එක. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්.